ඉතින් අද කියන වීඩියෝ එක විශේෂ වීඩියෝ එකක්. මොකද මේ වීඩියෝ එක මගේ 2026 හැම දෙයක්ම බලා ගන්න වීඩියෝ එකක්. ඒ කියන්නේ මම මේක gift එකකට හම්බෙච්ච එකක්. ඒක කියන්නේ තමයි මම ඔයාලත් එක්ක අද බෙදා ගන්න ඉන්නේ. මොකද මේක ගොඩක් මට වටින හින්දා. ඉතින් ඕපන් කරලා බලලා අපේ අක්කා මම නෙමෙයි මේක ඕපන් කරලා තමයි අපේ අක්කා ඕපන් කරලා බලලා. ඉතින් කවන්නේ මම ඔක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ හින්දා අරගෙන ආවා. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් මම මේක අතන ප්ලෑන් එකක්. මොන ප්ලෑන් එකක්ද කියලා මම ඔයාලට පෙන්නන්න. සාමාන්‍යයෙන් 2025ට මම පාවිච්චි කරේ ඩයරි එකක්. ඉතින් ඒක තමයි මම හැම දෙයක්ම මට කරගන්න ඕන දේවල් මගේ ප්ලෑන් ඒ හැම දෙයක්ම මම ලිව්වේ ඒ ඩයරි එකේ. ඉතින් මට හිතුණා ප්ලෑන් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් මම මේ ප්ලෑන් එකක් ගන්න ඕනේ ඉතින් YouTube එකේ හැම එකේම මම බලුවා ලස්සන ප්ලෑන්ස්. ඉතින් මට සෙට් වුණ එක තමයි මේක මේක තියාගෙන හිටියා. ඉතින් ලස්සන හින්දා ඉතින් අයියා මට මේක gift එකට එවලා තියෙනවා. අපි දැන් බලමු මොකක්ද කියලා. ඉතින් මේව තමයි තියෙන්නේ. ඉතින් මම සාමාන්‍ය ස්ටිච් වලට මාරම ආසයි. ඉතින් බලමු. මේක මම කරන විශේෂම හේතුවක් තමයි මේ බුක් එක මට කියන්නේ එයාලට වැරදිලා වෙන නමක් දාලා එවලා තිබ්බා. ඒ වුණාට අපි ඊට පස්සේ මැසේජ් එකක් දැම්මට පස්සේ එයාලා අපිට ආයෙ මතක් කිව්වා. ඉතින් ඇත්තටම ඒක අගේ කරන්න ඕනේ. මොකද එක පේජ් වලින් හේම කරාම සාමාන්‍යයෙන් අපිට ඒකදී වැරදිලා එවුවාට පස්සේ එක අය මැසේජ් කරන්නේ නැහැ. ඕ මැසේජ් බලන්නේ නැහැ. ගණන් ගන්න නැහැ. කියා කරන්නේ කිසිම එකක් කරන්නේ නැහැ. එක පේජ් වලින් අපි මොකක් හරි ඕඩර් කරාම ඊට පස්සේ ඒක වැරදිලා ආවට පස්සේ ඒ වුණාට මේ පේජ් එකට අපි දැම්මට පස්සේ ඕඩර් එක එයාලා එයාලගේ වැරද්දක්. ඉතින් ඒක අපි එයාලට ෆොටෝ එකක් දාලා යන්නට පස්සේ එයාලා ඒක අපිට ආයෙ අලුත් පොතක් එව්වා. අලුත් බුක් එකක් අපිට ආයෙ එව්වා. ඉතින් ඒක අගේ කරන්නේ මම එයාලගේ පේජ් එක මෙතන මෙන්ෂන් කරන්න. ඉතින් ඔයාලා ගිහිල්ලා බලන්න එයාලගේ පේජ් එකේ ලස්සන මේ බුක්ස් තියෙනවා. ඉතින් ඔයාලට ගන්න පුළුවන් ප්ලෑන් බුක්. ඉතින් මෙන්න මගේ my plan book එක ආවේ 2026ට. ඉතින් මම මෙයාට හරිම ආසයි ස්ටිච්ට. ඉතින් එයාලා මේක නම් මම දන්නේ නැහැ. අයියා තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. මේ මගේ ෆොටෝ එකක් දාලා නෙත්පතේ කියලා. ඉතින් හරිම ෂෝක්. ඉතින් මගේ මුළු 2026 අවුරුද්දම මම මේක තමයි ප්ලෑන් කරන්නේ. මම ඔයාලට පෙන්නන්න ඇතුළේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ෆස්ට් පේජ් එක තියෙන්නේ මෙන්න මේ විදියට. my plan කියලා. ඊට පස්සේ මේ වගේ තියෙනවා අපේ කැලෙන්ඩර් එක. ඊට පස්සේ විෂන් බෝඩ් එකට ඉඳ තියෙනවා. නොහොම ගොඩාරියක් තියෙනවා ඉතින්. ඉතින් ඇත්තටම මේක අර ඔයාලට තියෙනවා year goals එහෙම goals එහෙම achieve කරගන්න ලේසි. එතකොට මාසෙන් මාසෙට ඒවා ලියා ගන්න පුළුවන්. ඒ වගේම password track එකක් තියෙනවා. ඉතින් ඒ වගේම sleep trackers ඒව ගොඩාරියක් තියෙනවා. ඉතින් මේකේ දාලා ගොඩාරියක් තියෙනවා. ඒ වගේම මේක මම දැක්ක විශේෂ දෙයක් මම කලින් පොත දැක්කනේ ඉතින්. ඒක දැක්ක විශේෂ දෙයක් තමයි මේකේ තියෙනවා budget plan එකක්. ඉතින් ඒක අපිට වටිනවා. මාසෙට budget plan එකක් තියෙන එක ගොඩාක් වටිනවා. තව water tracker එකක්. ඉතින් මෙයාලගේ page එකෙන් මේ කියන්නේ මාසෙන් මාසෙට ලස්සනට හදලා තියෙනවා යාලා මේ මෙන්න මේ වගේ cover එකක් දාලා. ඉතින් හරිම cute. ඒ වගේම මාසේ අන්තිම මෙන්න මේ වගේ paint කරන්න එකක් දීලා තියෙනවා. අනේ ඉතින් ඔයාලට පුළුවන් මෙයාලගෙන් ඕඩර් එකක් දාන්න. මේ ඇවිල්ලා මම දාන මම නම හරියට මතක නෑ. මම ඔයාලට මෙතන දාන්න නම් මොකද්ද කියලා. ඉතින් ඔයාලත් කැමති නම් ගොඩක් අය මේ ප්ලෑන් එකක් ගන්න මොකටද කියලා හිතනවා. ඉතින් ගත්තොත් ඒක වරදින්නේ නෑ. මොකද ප්ලෑන් කරලා ජීවිතේ ගෙනියනකොට ලේසි ගෙනියන්න. ඉතින් ඔයාලා try කරලා බලන්න. මොකද මාත් ඉස්සරහට ප්ලෑන් කරලා මුකුත් කරේ නෑ. ඒකට මම ගිය අවුරුද්දේ 2025 මේ අවුරුද්දේ 2025 අවුරුද්දේ කොහොම ප්ලෑන් කරලා තමයි කරේ. ඉතින් මම ගොඩක් දේවල් achieve කරගත්තා. ඉතින් ඔයාලත් try එකක් දීලා බලන්න. එහෙනම් මේ වගේ වීඩියෝ එකක් අලුතින් ආයි අරන් එන්න. එතකන් bye bye.